ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ තාප රසායනය කියන මාතෘකාව යටතේ ඒකේ දෙවෙනි කොටස එන්තැල්පිය කියන්නේ මොකක්ද හා ඒ ආශ්‍රිත සංකල්ප ටික තමයි අද කතා කරන්නේ. අපි ඉස්සල්ලාම බලමු රසායනික ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද? අපි ඉස්සල්ලාම බලමු රසායනික ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද? රසායනික ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ යම් ද්‍රව්‍යයක් වෙනත් රසායනික ගුණ ඇති ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය බවට පත්වීමට අපි කියනවා මොකක් කියලාද? රසායනික ප්‍රතික්‍රියාවක් කියලා. ආයෙත් කියනවා යම් ද්‍රව්‍යයක් වෙනත් රසායනික ගුණ ඇති ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය බවට පත්වීමට අපි කියනවා රසායනික ප්‍රතික්‍රියාව. ඔය රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වෙන අයට අපි කියනවා කවුරු කියලාද? ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියක. එතකොට රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ කවුද? ප්‍රතික්‍රියක. රසායනික ප්‍රතික්‍රියාවෙන් පස්සේ ලැබෙන්නේ කවුද? ප්‍රතිඵල. එහෙනම් රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ කවුද? ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියාවෙන් පස්සේ ලැබෙන්නේ කවුද? ප්‍රතිඵල. එතකොට රසායනික ප්‍රතික්‍රියාවකදී හැම වෙලේම වෙන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙන එක. හොඳට අහන් ඉන්නකෝ. මෙන්න මේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට. ඒ කියන්නේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පරිවර්තනය කරනකොට. කවරෝ විදියක ශක්ති විපර්යාසයක් සිද්ධ වෙනවා. ආයෙත් කියනවා රසායනික ප්‍රතික්‍රියාවක්. එහෙම නැත්නම් රසායනික පරිණාමයක් සිද්ධ වෙනකොට කවරෝ විදියක ශක්ති විපර්යාසයක් සිද්ධ වෙනවා. මේ ශක්ති විපර්යාසය තාප අවශෝෂණයක් විදියට වෙන්නත් පුළුවන්. තාප විමෝචනයක් විදියට වෙන්නත් පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ. තාප විමෝචනයේ අවස්ථාවක් තමයි ලෝහයක් අම්ලයක් එක ප්‍රතික්‍රියා කරනකොට. ඉස්කෝලේ යාලා පොඩි කාලේ කරන සරල පරීක්ෂණයක් තියෙනවා. දැන් මැග්නීසියම් HCl ප්‍රතික්‍රියාව ගන්නකො. මැග්නීසියම් HCl එක ප්‍රතික්‍රියා කරනකොට රත් වෙනවනේ. එහෙනම් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා තියෙන තාපය විමෝචනය කරලා තාපය පිට කරලා. ඒ වගේම සමහර ප්‍රතික්‍රියා තියෙනවා ඒ ප්‍රතික්‍රියාවේදී තාපය අවශෝෂණය වෙනවා. මේ හිතන්නකෝ. යූරියා ටිකක් අතර දාන්න. යූරියා ටිකක් අතර අරගෙන වතුර ටිකක් දාන්නකෝ. යූරියා ටිකක් අතර අරන් වතුර ටිකක් දැම්මට පස්සේ හොඳට දැනෙනවා අත සීතලයි. හරි? එහෙනම් තේරුම් ගන්න ඕන එතන අත සීතල වුණේ ඇයි? අතෙන් තාපය අවශෝෂණය කරපු නිසා. එහෙනම් අපිට ඕනම ප්‍රතික්‍රියාවක් ගත්තට පස්සේ ඒ ප්‍රතික්‍රියාව සිදු වෙනකොට තාප විපර්යාසයක් සිද්ධ වෙනවා. හරි? අන්නේ තාප විපර්යාසයට අපි කියන මොකක් කියලාද? ප්‍රතික්‍රියා තාපය කියලා. හරි? එතකොට ආයෙත් කියනවා රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී කවරෝ විදියක තාප විපර්යාසයක් සිද්ධ වෙනවා. අන්නේ තාප විපර්යාසයට අපි කියන මොකක් කියලාද? ප්‍රතික්‍රියා තාපය. ඔය ප්‍රතික්‍රියා තාපය කියන එක නියත පීඩනයක් යටතේ ගණනය කරොත් ඒකට අපි කියන මොකක් කියලාද? එන්තැල්පිය කියලා. එතකොට එන්තැල්පිය කියන්නේ මොකද්ද? නියත පීඩනයක් යටතේ ගණනය කරන ලබන ප්‍රතික්‍රියා තාපය. ඔය එන්තැල්පිය අපි සංකේතවත් කරන්නේ ඩෙල්ටා H කියලා. එතකොට එන්තැල්පිය අපි සංකේතවත් කරන්නේ කොහොමද? ඩෙල්ටා H. අපි බොහොම සරල ප්‍රතික්‍රියාවක් කරන් මේක තව ටිකක් පැහැදිලි කරගමු. බොහොම සරල ප්‍රතික්‍රියාවක් කරන් මේක තව ටිකක් පැහැදිලි කරගමු. ඔන්න අපි හිතමු කැපිටල් A කියලා ප්‍රතික්‍රියකයක්. හරිද? කැපිටල් B කියලා ප්‍රතික්‍රියකයක්. එතකොට කැපිටල් A කියලා ප්‍රතික්‍රියකයක් තියෙනවා. කැපිටල් B කියලා ප්‍රතික්‍රියකයක් තියෙනවා. මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා කැපිටල් C කියලා ඵලයක් හදනවා. කැපිටල් D කියලා ඵලයක් හදනවා. එහෙනම් මූලික අදහසක් තියෙනවා. කැපිටල් A කියලා ප්‍රතික්‍රියකයක් කැපිටල් B කියලා ප්‍රතික්‍රියාවක් එක ප්‍රතික්‍රියා කරලා කැපිටල් C කැපිටල් D කියලා ඵල දෙකක් හදනවා. හරි?
මෙන්න මේ ප්‍රතික්‍රියක දෙක සතුව කිසියම් ශක්තියක් තියෙනවා. හරි? මෙන්න මේ දෙන්න සතුව තියෙන ශක්තිය අපි හිතමු H කියලා. මේ දෙන්න තියෙන සතුව ශක්තිය අපි හිතමු H කියලා නැත්නම් H එකයි කියලා හිතමු. H එකයි. එතකොට H එක කියන්නේ මොකද්ද? H එක කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියකවල නැත්නම් ප්‍රතික්‍රියක සතු මුළු අභ්‍යන්තර ශක්තිය. මුළු අභ්‍යන්තර ශක්තිය. එතකොට ප්‍රතික්‍රියකවල තියෙන මුළු අභ්‍යන්තර ශක්තිය මොකද්ද? H එක. හොඳට මතක තියාගන්න අපි කලින් පාඩම් වලදී ඉගෙන ගත්තා ශක්තිය මවන්නවත් නසන්නවත් බෑ. එහෙනම් මේ ප්‍රතික්‍රියකවල තියෙන ශක්තිය තමයි ප්‍රතිඵලවලට යන්න ඕනේ. මෙන්න මේ ප්‍රතිඵල දෙක සතුව තියෙන ශක්තිය අපි හිතමු S2යි කියන. එහෙනම් S2 කියන්නේ මොකද්ද? ප්‍රතිඵල සතු මුළු අභ්‍යන්තර ශක්තිය. මුළු අභ්‍යන්තර ශක්තිය. එතකොට H2 කියන්නේ මොකද්ද? ප්‍රතිඵල සතු මුළු අභ්‍යන්තර ශක්තිය. හැබැයි පොඩි දෙයක් කියන්න ඕනි. මේ ප්‍රතික්‍රියකවල තියෙන මුළු අභ්‍යන්තර ශක්තියම යන්නේ නැහැ ප්‍රතිඵල හදා. එතකොට ප්‍රතික්‍රියකවල තියෙන මුළු අභ්‍යන්තර ශක්තියට වඩා සමහර වෙලාවට ප්‍රතිඵලවල මුළු අභ්‍යන්තර ශක්තිය අඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රතිඵලවල මුළු අභ්‍යන්තර ශක්තිය වැඩි වෙන්න පුළුවන්. හරි? මේ අගයට මේ අගය සමාන වෙන්නේ නැහැ ගොඩාක් වෙලාවට. එහෙනම් තේරුම් ගන්න ඕනේ ප්‍රතික්‍රියකවල තියෙන ශක්තිය තමයි කාට යන්නේද? ප්‍රතිඵලවලට යන්නේ. එතන මම කලිනුත් කිව්වා මේ ප්‍රතික්‍රියකවල ශක්තියනේ ප්‍රතිඵලවලට යන්නේ. එතකොට දැන් මේ දෙන්න සතුව හිතන්නකෝ කිලෝ ජූල් 50ක් තියෙනවා කියලා. මේවා හදන්න කිලෝ ජූල් 30ක් ඕනි කියලා හිතන්නකෝ. දැන් කිලෝ ජූල් 20ක් ඉතිරිනේ. ඒ ඉතිරි කිලෝ ජූල් 20 පරිසරය නිදහස් කරනවා තාපය විදියට. හරි? දැන් හිතන්නකෝ මේ දෙන්න සතුව කිලෝ ජූල් 50ක් වෙනවා කියලා. මේවා හදන්න කිලෝ ජූල් 60ක් ඕනි කියලා හිතන්නකෝ. එතකොට පරිසරයෙන් ලබා ගන්නවා කිලෝ ජූල් 10ක්. ඔන්න ඔය විදියට තමයි රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට තාප හුවමාරුව සිදු වෙන්නේ. අපි මෙන්න මේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි හොයමුකෝ. එන්තැල්පි අගය ගන්න පුළුවන් මේ විදිහට ΔH සමානයි H ප්‍රතිඵල ඍණ H ප්‍රතික්‍රියක. එහෙනම් එන්තැල්පි අගය එහෙම නැත්නම් ප්‍රතික්‍රියා තාපය ගන්න කොහොමද? ප්‍රතික්‍රියා තාපය ගන්නේ ප්‍රතිඵලවල මුළු අභ්‍යන්තර ශක්තියෙන් අඩු කරන්න ඕන ප්‍රතික්‍රියකවල මුළු අභ්‍යන්තර ශක්තිය. එහෙනම් ආයෙත් කියනවා රසායනික ප්‍රතික්‍රියාවේ එන්තැල්පි අගය ගන්න කොහොමද? ප්‍රතිඵලවල මුළු අභ්‍යන්තර ශක්තියෙන් අඩු කරන්න ඕන ප්‍රතික්‍රියකවල මුළු අභ්‍යන්තර ශක්තිය. right. මේක මම ලියන ගමන් ආයෙසරයක් පැහැදිලි කරන්න. හිමීට ලියමු. right. ලියන්න හිමීම. ලියන ගමන් ආයෙසරයක් පැහැදිලි කරන්න නැත්නම් මේක තේරුම් නැද්ද දන්නේ නැහැ. ලියන ගමන් ආයෙ පැහැදිලි කරනවා. ලියන්න හිමීම. මෙහෙම ලියන්න. මාතෘකාවක් ලියන්න රසායනික ප්‍රතික්‍රියා. චිටයක් මට ලියමු ගොඩක් ලියන්න තියෙනවා. මාතෘකාව ලියන්න රසායනික ප්‍රතික්‍රියා. මෙහෙම ලියන්නකෝ. යම් ද්‍රව්‍යයක් වෙනත් රසායනික ගුණ ඇති යම් ද්‍රව්‍යයක් වෙනත් රසායනික ගුණ ඇති ද්‍රව්‍යයක් හෝ යම් ද්‍රව්‍යයක් වෙනත් රසායනික ගුණ ඇති ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය බවට පත්වීම යම් ද්‍රව්‍යයක් වෙනත් රසායනික ගුණ ඇති ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය බවට පත්වීම රසායනික ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වයි. යම් ද්‍රව්‍යයක් වෙනත් රසායනික ගුණ ඇති ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය බවට පත්වීම රසායනික ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වයි. ඊළඟ කරුණ ලියන්න. රසායනික ප්‍රතික්‍රියාවට රසායනික ප්‍රතික්‍රියාවට
සහභාගී වන ද්‍රව්‍ය රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වන ද්‍රව්‍ය ප්‍රතික්‍රියක වන අතර රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වන ද්‍රව්‍ය ප්‍රතික්‍රියක වන අතර ප්‍රතික්‍රියාවෙන් පසු ලැබෙන ද්‍රව්‍ය ප්‍රතික්‍රියාවෙන් පසු ලැබෙන ද්‍රව්‍ය ප්‍රතිඵල වේ. රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වන ද්‍රව්‍ය ප්‍රතික්‍රියක වන අතර ප්‍රතික්‍රියාවෙන් පසු ලැබෙන ද්‍රව්‍ය ප්‍රතිඵල වේ. චුට්ටක් ලියගමු. චුට්ටක් ලියගමු. ප්‍රතික්‍රියක ඊතල ප්‍රතිඵල. ඔක ලියගන්න ප්‍රතික්‍රියක ඊතල ප්‍රතිඵල. ප්‍රතික්‍රියක ඊතලයක් ප්‍රතිඵල. හරි. එහෙනම් ලියන්න මාතෘකාවක් ලියන්න එන්තැල්පිය. එහෙම ලියන්න. රසායනික පරිණාමයක් සිදුවන විට එනම් ප්‍රතික්‍රියක ඵලවලට පෙරළීමේදී රසායනික පරිණාමයක් සිදුවන විට එනම් ප්‍රතික්‍රියක ඵලවලට පෙරළීමේදී ඇතිවන කවර හෝ ශක්ති විපර්යාසයක් ප්‍රතික්‍රියක ඵලවලට පෙරළීමේදී ඇතිවන කවර හෝ ශක්ති විපර්යාසයක් ප්‍රතික්‍රියා තාපය ලෙස හැඳින්වේ. කවර හෝ ශක්ති විපර්යාසයක් ප්‍රතික්‍රියා තාපය ලෙස හැඳින්වේ. ඊළඟ කරුණ ලියන්න. එම තාප උවමාරුව තාප අවශෝෂණයක් හෝ තාප විමෝචනයක් විය හැකිය. එම තාප උවමාරුව තාප අවශෝෂණයක් හෝ තාප විමෝචනයක් විය හැකිය. ඊළඟ කරුණ ලියන්න. එවැනි ප්‍රතික්‍රියා තාප රසායනික ප්‍රතික්‍රියා නම් වේ. එවැනි ප්‍රතික්‍රියා තාප රසායනික ප්‍රතික්‍රියා නම් වේ. ඊළඟ කරුණ ලියන්න. නියත පීඩනයක් යටතේ මනිනු ලබන තාප විපර්යාසය එන්තැල්පි විපර්යාසයක් ලෙස හඳුන්වයි. නියත පීඩනයක් යටතේ මනිනු ලබන තාප විපර්යාසය එන්තැල්පි විපර්යාසය ලෙස හඳුන්වයි. ඊළඟ කරුණ ලියන්න. මෙහෙම ලියන්න. කරුණ දාලා ලියන්න. ඩෙල්ටා H මේ කියන්නේ ඩෙල්ටා H කියලා. ඩෙල්ටා H මගින් සංකේතවත් කරයි. ඩෙල්ටා H මගින් සංකේතවත් කරයි.
ඊළඟ කරුණ ලියන්න. පද්ධතියක සිදුවන රසායනික ප්‍රතික්‍රියාවට අනුරූප එන්තැල්පි විපර්යාසය පහත පරිදි සෙවිය හැකිය. right. බෝඩ් එකේ තියාගන්න. මාත් කියනවා අපි කලින් කිව්වා රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී කවරෝ විදියක තාප විපර්යාසයක් සිද්ධ වෙනවා. ඔන්නේ සිදුවෙන තාප විපර්යාසය පදනම් කරගෙන අපි රසායනික ප්‍රතික්‍රියා බෙදනවා ප්‍රධානාකාර දෙකකට. එකක් තමයි තාපදායක ප්‍රතික්‍රියා, දෙවෙනි එක තමයි තාප අවශෝෂක ප්‍රතික්‍රියා. අය කියනවා රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී සිදුවෙන ශක්ති විපර්යාසය පදනම් කරගෙන රසායනික ප්‍රතික්‍රියා ප්‍රධානාකාර දෙකකට බෙදනවා. ඒ තමයි තාපදායක ප්‍රතික්‍රියයි තාප අවශෝෂක ප්‍රතික්‍රියයි. ඉස්සරලාම බලමු මොකද්ද මේ තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ කියලා. තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ රසායනික විපර්යාසයක් සිදුවීමේදී පරිසරයට තාපය මුදා හරිමින් සිදු කරන ප්‍රතික්‍රියාවලට අපි කියනවා මොනවා කියලාද? තාපදායක ප්‍රතික්‍රියා කියලා. අයිත් කියනවා රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී පරිසරයට තාපය නිදහස් කරමින් සිදු කරන ප්‍රතික්‍රියාවලට අපි කියනවා තාපදායක ප්‍රතික්‍රියා කියලා. මෙහෙම හිතන්නකෝ. කලින් උදාහරණයක් ගමු අපි. A කියලා ප්‍රතික්‍රියකයක් තියෙනවා. හරිද? B කියලා ප්‍රතික්‍රියකයක් තියෙනවා. මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා C කියලා ඵලයකුයි D කියලා ඵලයකුයි හදනවා. එහෙනම් කලින් විදියටම ගත්තොත් මේ ප්‍රතික්‍රියක දෙකේ මුළු අභ්‍යන්තර ශක්තිය මම Q1යි කියලා ගන්නවා. ප්‍රතිඵල දෙකේ මුළු අභ්‍යන්තර ශක්තිය මම Q2යි කියලා ගන්නවා. එතකොට Q එක කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියකවල මුළු අභ්‍යන්තර ශක්තිය. ප්‍රතික්‍රියකවල මුළු අභ්‍යන්තර ශක්තිය. එතකොට Q2 කියන්නේ මොකද්ද? Q2 කියන්නේ ප්‍රතිඵලවල මුළු අභ්‍යන්තර ශක්තිය. එතකොට Q1 කියන්නේ ප්‍රතික්‍රියකවල මුළු අභ්‍යන්තර ශක්තිය. Q2 කියන්නේ ප්‍රතිඵලවල මුළු අභ්‍යන්තර ශක්තිය. හොඳට අහගන්න. දැන් ඔයා කල්පනා කරනවා මෙන්න මේ රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට රත් වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මේක තාපදායකයිනේ. පරිසරයට තාපය නිදහස් කරනවානේ. ඒක වෙන්නේ කොහොමද කියලා කල්පනා කරමු. ඒක වෙන්නේ මෙහෙමයි. මෙන්න මේ A කියන ප්‍රතික්‍රියකයේ සතුව කිලෝජූල් 30ක් තියෙනවා කියන එක. B කියන ප්‍රතික්‍රියකයේ සතුව කිලෝජූල් 20ක් තියෙනවා කියන එක. එතන මෙයා ගාව තියෙනවා කිලෝජූල් 30ක්. හරිද? මෙයා ගාව තියෙනවා කිලෝජූල් 20. දැන් මේ දෙන සතුව කොච්චර තියෙනවද? කිලෝජූල් 50. එතකොට ප්‍රතික්‍රියකවල මුළු අභ්‍යන්තර ශක්තිය කිලෝජූල් 50. මෙයාව හදන්න කිලෝජූල් 20ක් ඕනේ. මෙයාව හදන්න කිලෝජූල් 15ක් ඕනේ. එහෙනම් ප්‍රතිඵල හදන්න ඕනේ කොච්චරද? කිලෝජූල් 35. එතකොට ප්‍රතික්‍රියක සතුව තියෙනවා කිලෝජූල් 50ක්. ප්‍රතිඵල හදන්න ඕනේ කිලෝජූල් 35යි. දැන් තව කිලෝජූල් කීයක් ඉතිරිද? කිලෝජූල් 15ක් ඉතිරි. අන්නේ ඉතුරු වෙච්ච කිලෝජූල් 15 ශක්තිය මේ ප්‍රතික්‍රියාව විසින් පරිසරයට නිදහස් කරනවා. අනේ නිදහස් කරන ශක්තිය නිදහස් කරන්නේ තාපය විදිහට. අනේ තාපය නිසා මොකද වෙන්නේ? රත් වීමක් සිද්ධ වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න තාපදායක ප්‍රතික්‍රියාවක් නම්
ප්‍රතික්‍රියකවල මුළු අභ්‍යන්තර ශක්තිය වැඩි ප්‍රතිඵලවල මුළු අභ්‍යන්තර ශක්තිය අඩු. එතකොට අර ප්‍රතික්‍රියකවල වැඩිපුර තියෙන ශක්තිය තමයි පරිසරයට නිදහස් වෙන්නේ මොනවා විදියටද? තාපය විදියට. එහෙනම් අපිට තාපදායක ප්‍රතික්‍රියාවක් මේ විදියට පෙන්වන්න පුළුවන්. මෙතන බලන්න. ඕනම තාපදායක ප්‍රතික්‍රියාවක මේ විදියට පෙන්වන්න පුළුවන්. ප්‍රතික්‍රියක හරි. එතකොට ප්‍රතික්‍රියක වල ශක්තිය තමයි එන්නේ කාටද? ප්‍රතිඵලවල. ඊට අමතරව තව මොනවද ලැබෙන්නේ? තාපය ලැබෙනවා. නැත්නම් ශක්තිය තාපය විදිහට ලැබෙනවා. ශක්තිය කියන්නේ ශක්තිය. ඔන්න ඔය විදිහට අපිට තාපදායක ප්‍රතික්‍රියාවක් පෙන්වන්න පුළුවන්. එතන හැම වෙලේම මතක තියාගන්න තාපදායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකවල මුළු අභ්‍යන්තර ශක්තිය වැඩි ප්‍රතිඵලවල මුළු අභ්‍යන්තර ශක්තියට වඩා. ආයෙත් කියනවා තාපදායක ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියකවල මුළු අභ්‍යන්තර ශක්තිය වැඩි ප්‍රතිඵලවල මුළු අභ්‍යන්තර ශක්තියට වඩා. එහෙනම් මේකේ Q1 විශාලයි Q2 කුඩායි. අපි එන්ටල්පි කියමු ΔH. ΔH සමානයි මොකද වෙන්නේ? H ප්‍රතිඵල ක්‍රියා H ප්‍රතික්‍රියා H ප්‍රතිඵල ඍණ H ප්‍රතික්‍රියා. හරි. එහෙනම් ΔH සමානයි Q2 වලින් අඩු වෙන්න ඕනේ Q1. දැන් අපි දන්නවා Q2 වල අභ්‍යන්තර ශක්තිය අඩුයි Q1 වල අභ්‍යන්තර ශක්තිය වැඩි. එහෙනම් අඩු කරන්නේ මොකද්ද? කුඩා එකකින් විශාල එකක් අඩු කරන්නේ. එහෙනම් අනිවාර්යෙන් මෙතන කුඩා එකකින් විශාල එකක් අඩු කරන්න. එහෙනම් අනිවාර්යයෙන්ම ලැබෙන උත්තරය මොනවා වෙන්න ඕනේ? ඍණ වෙන්න ඕනේ. එහෙනම් හොඳට මතක තියාගන්න. තාපදායක ප්‍රතික්‍රියාවක එන්තැල්පිය අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනද? ඍණ වෙන්න ඕනේ. ඒ කියන්නේ බිඳුවට වඩා කුඩා වෙන්න ඕනේ. අපි ආයෙ මේක සාරාංශගත කරමු. මොකද්ද තාපදායක ප්‍රතික්‍රියාව කියන්නේ? පරිසරයට තාපය නිදහස් කරමින් සිදුවන ප්‍රතික්‍රියාවට අපි කියනවා තාපදායක ප්‍රතික්‍රියාව. ඔය තාපදායක ප්‍රතික්‍රියාවක් වෙන්නේ ප්‍රතික්‍රියකවල මුළු අභ්‍යන්තර ශක්තිය ප්‍රතිඵලවල මුළු අභ්‍යන්තර ශක්තියට වඩා වැඩි. එතකොට ප්‍රතික්‍රියකවල තියෙන ශක්තියනේ ප්‍රතිඵල හැදෙන්නේ. ඉතුරු ශක්තිය පරිසරය නිදහස් කරනවා තාපය විදියට. ඒ තාපය නිසා මොකද වෙන්නේ? ප්‍රතිඵල. ඔක තමයි තාපදායක ප්‍රතික්‍රියාවක වෙන්නේ. ඊළඟට මතක තියාගන්න ඕන තාපදායක ප්‍රතික්‍රියාවක එන්තැල්පිය අගය ඍණයි. බිඳුවට වඩා අඩු වෙන්න ඕන. අපි මේකේ ශක්ති ප්‍රස්ථාරයක් ගන්නවා. හරි? මේක අපි ශක්ති ප්‍රස්ථාරයක් ගන්නවා. ඒතර මේ පැත්තට අපි ගන්නවා ශක්තිය. ශක්තිය. එතකොට ශක්තිය වැඩි කාගේද ප්‍රතික්‍රියකවලද ප්‍රතිඵලවලද? ශක්තිය වැඩි ප්‍රතික්‍රියකවල. A ධන B. ශක්තිය අඩු කාගේද? ප්‍රතිඵලවල. C ධන D. හරි? C ධන D. එහෙනම් මේ ශක්තිය මොකද කරන්න ඕන? පිට කරන්න ඕන. ශක්තිය පිට වේ. ශක්තිය පිට. දැන් පැහැදිලිද? right. අපි ලියමු. තරුව දාලා යනවා මෙන්න. රසායනික ප්‍රතික්‍රියාවලදී සිදුවන ශක්ති විපර්යාසයේ ස්වභාවය පදනම් කරගනිමින් රසායනික ප්‍රතික්‍රියාවලදී සිදුවන ශක්ති විපර්යාසයේ ස්වභාවය පදනම් කරගනිමින් රසායනික ප්‍රතික්‍රියා ප්‍රධාන ආකාර දෙකක් යටතේ වර්ගීකරණය කරයි.
ප්‍රධානාකාර දෙකක් යටතේ වර්ගීකරණය කරනවා. 1. තාපදායක ප්‍රතික්‍රියා. 1. තාපදායක ප්‍රතික්‍රියා. 2. තාප අවශෝෂක ප්‍රතික්‍රියා. 1. තාපදායක ප්‍රතික්‍රියා. 2. තාප අවශෝෂක ප්‍රතික්‍රියා. 1. තාපදායක ප්‍රතික්‍රියා. 2. තාප අවශෝෂක ප්‍රතික්‍රියා. ලියන මාතෘකාවක් තාපදායක ප්‍රතික්‍රියා. ලියන මාතෘකාවක් තාපදායක ප්‍රතික්‍රියා. right. ඒ අර්ථ බලය කරු ලියන්නෙම රසායනික විපර්යාසයකදී පරිසරයට තාපය මුදාහරින්නේ නම් එවැනි ප්‍රතික්‍රියා රසායනික විපර්යාසයකදී පරිසරයට තාපය මුදාහරින්නේ නම් එවැනි ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා වේ. රසායනික විපර්යාසයකදී පරිසරයට තාපය මුදාහරින්නේ නම් එවැනි ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා වේ. ඊළඟ කරුණ ලියන්න. තාපදායක ප්‍රතික්‍රියා සිදුවන්නේ ඊළඟ කරුණ ලියන්න. තාපදායක ප්‍රතික්‍රියා සිදුවන්නේ ඵලවල අඩංගු තාපදායක ප්‍රතික්‍රියා සිදුවන්නේ ඵලවල අඩංගු රසායනික ශක්තිය අයත් කියනවා තාපදායක ප්‍රතික්‍රියා ඇතිවන්නේ ඵලවල අඩංගු රසායනික ශක්තිය ප්‍රතික්‍රියකවල අඩංගු රසායනික ශක්තියට වඩා අඩුවන නිසාය. රසායනික ශක්තියට වඩා අඩුවන නිසාය. right. වැඩි වෙලා ගන්න නැතුව මේ සමීකරණය ලියලා මේ ටික ලියලා මේ සමීකරණය ලියලා මේ ටික මෙහිම ලියලා මේකට එකකින් මේ ප්‍රස්තාරය ඊළඟට අමිතම කරමු. ලියන්න. උදාහරණ ලියමු. ලෝහ අම්ල ප්‍රතික්‍රියා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා ජලය මිශ්‍ර කිරීම. උදාහරණ ලියන්න ලෝහ අම්ල ප්‍රතික්‍රියා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා ජලය මිශ්‍ර කිරීම. right. තව කොන ලියන්න පිලිස්සුණු හුණු වලට ජලය එකතු කිරීම. right. අපි තව පොඩි ප්‍රස්තාරයක් ඇඳලිමු ශක්ති ප්‍රස්තාරය. ලියන්න. මැග්නීසියම් සහ HCl අතර සිදුවන රසායනික ප්‍රතික්‍රියාවට අදාළ ශක්ති සටහන අඳින්න. මැග්නීසියම් හා HCl අතර සිදුවන රසායනික ප්‍රතික්‍රියාවට අදාළ ශක්ති සටහන අඳින්න. right.
අපි ශක්ති සටහන අඳින්න කලින් ඉස්සල්ලාම සමීකරණ ලියා ගන්න ඕනේ. මැග්නීසියම් ප්‍රතික්‍රියා කරනවා HCl ප්‍රතික්‍රියා කරලා හැදෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ්. ධන හයිඩ්‍රජන් වායු. right. සමීකරණයක් ලිව්වට පස්සේ ඉස්තරලාම බලන්න ඕන දෙපැත්තේ පරමාණු සමානද කියලා. නෑනේ. දැන් මේ පැත්තේ ක්ලෝරින් 2යි මෙහි ක්ලෝරින් 2යි. එහෙනම් මෙන්න මේ වගේ දෙපැත්තේ පරමාණු සමාන නැතුණාට පස්සේ අපි ඉස්සරලාම කරන්න ඕනි දෙපැත්තේ පරමාණු සමාන කරන්න ඕනි. සරලව කියවනම් මේ සමීකරණය තුලිත කරන්න ඕනි. දැන් මෙතන හයිඩ්‍රජන් 2 නිසා මෙතෙන්ට 2ක් දානවා. මෙතෙන්ට 2ක් දාපුවාම ක්ලෝරින් 2ක් එනවා. මෙතන ක්ලෝරින් 2යි අවුලක් නැහැ. මැග්නීසියම් 1යි මැග්නීසියම් 1යි. right. අපේ නම් මේක ශක්ති ප්‍රස්ථාරය මේ පැත්තට ගන්නවා ශක්තිය. එතකොට දැන් මෙයා තාපදායක ප්‍රතික්‍රියාවක් නේ. මෙයා තාපදායක ප්‍රතික්‍රියාවක් නම් අනිවාර්යයෙන්ම ශක්තිය වැඩි කාගේද? ප්‍රතික්‍රියකවල. ශක්තිය අඩු කාගේද? ප්‍රතිඵල. එහෙනම් මේ විදිහටම හරි. එතකොට ප්‍රතිඵල එනවා එතන මේකේ ශක්තිය මොනවා වෙන්න ඕනේ? පිට වෙන්න ඕන. ශක්තිය පිට right. හරිද? ලියන්න මාතෘකාවක් තාප අවශෝෂක ප්‍රතික්‍රියා. මාතෘකාව ලියන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියා. හරි. තාපදායක ප්‍රතික්‍රියා එතන ඉවරයි. ලියන්න මාතෘකාව තාප අවශෝෂක ප්‍රතික්‍රියා. තාප අවශෝෂක ප්‍රතික්‍රියා. right. කලින් විදියම. එතකොට වචනෙන්ම තේරෙන්න ඕනි තාප අවශෝෂක ප්‍රතික්‍රියා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ පරිසරයෙන් තාපය අවශෝෂණය කරමින් සිදුවෙන ප්‍රතික්‍රියාවට අපි කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියා. ආයිත් කියනවා පරිසරයෙන් තාපය අවශෝෂණය කරමින් සිදු කරන ප්‍රතික්‍රියාවට අපි කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියා. මෙහෙම හිතන්නකෝ මම ආයිත් කියනවා යූරියා ටිකක් අතට අරගෙන ඒ යූරියා ටිකට වතුර ටිකක් දාන්න. යූරියා ටිකක් අතට අරගෙන ඒ යූරියා ටිකට වතුර ටිකක් දාන්න. දාපුවාම අතර සීතලක් දැනෙනවා. කෝල් ගතියක් දැනෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඔය ප්‍රතික්‍රියාව විසින් නැත්නම් ක්‍රියාවලිය විසින් අතේ තියෙන තාපය මොනා කරලා අවශෝෂණය කරනවා. අන්න ඒ වගේ පරිසරයෙන් තාපය අවශෝෂණය කරමින් සිදුවන ප්‍රතික්‍රියාවට අපි කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා. මම කලින් උදාහරණයම ගන්න. A කියලා ප්‍රතික්‍රියාවක් තියෙනවා. B කියලා ප්‍රතික්‍රියාවක්. මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා C කියලා ඵලයක් එක්ක D කියලා ඵලයක්. මෙන්න මේ දෙන්න සතුව තියෙන මුළු අභ්‍යන්තර ශක්තිය Q එකයි එන්නේ. මේ දෙන්න සතුව තියෙන මුළු අභ්‍යන්තර ශක්තියකට අපි Q3 කියලා ගමු. Q3. මේ දෙන්න සතුව තියෙන මුළු අභ්‍යන්තර ශක්තිය Q4යි කියන්නේ. හරි Q4යි කියන්නේ. එතකොට දැන් මේ ප්‍රතික්‍රියාව සිදු වෙනකොට පරිසරයෙන් තාපය අවශෝෂණය කරනවානේ. ඇයි තාපය පරිසරයෙන් අවශෝෂණය කරන්නේ? මේ දෙන්න. ඒ කියන්නේ ප්‍රතික්‍රියක සතුව තියෙන මුළු අභ්‍යන්තර ශක්තිය මදි
ප්‍රතිඵල හදා. එතකොට ප්‍රතික්‍රියක සතුව තියෙන මුළු අභ්‍යන්තර ශක්තිය මදි නම් ප්‍රතිඵල හදන්න මොකද්ද කරන්න ඕන? පරිතරයේ ශක්තිය ඉල්ල ගන්න ඕන. හරි? එහෙනම් මේ තාපාවශෝෂක ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලවල මුළු අභ්‍යන්තර ශක්තිය වැඩි, ප්‍රතික්‍රියකවල මුළු අභ්‍යන්තර ශක්තිය අඩුයි. එහෙනම් මේක සමීකරණයකට මෙහෙම අපිට ලියන්න පුළුවන්. ප්‍රතික්‍රියක. හරි? ගන්නව ශක්තිය. ප්‍රතික්‍රියක ධන ශක්තිය. ලැබෙන්නේ කවුද? ප්‍රතිඵල. ප්‍රතික්‍රියක ධන ශක්තිය ලැබෙන්නේ කවුද? ප්‍රතිඵල. හරි. හොඳට බලගමු. එතකොට තාපාවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලවල මුළු අභ්‍යන්තර ශක්තිය වැඩි, ප්‍රතික්‍රියකවල මුළු අභ්‍යන්තර ශක්තිය අඩුයි. හරි? එහෙනම් Q3 කුඩායි Q4 විශාලයි. අපි මෙහෙම ගමු. Q3 කුඩායි Q4 විශාලයි. එහෙනම් ඩෙල්ටා H සමානයි මොකද වෙන්නේ? H ප්‍රතිඵල ऋण H प्रतिक्रियक හරි එහෙනම් ඩෙල්ටා H සමානයි Q4න් අඩු වෙන්න ඕනේ Q3. එතකොට මෙයා විශාලයි මෙයා කුඩායි. එහෙනම් එන්තල්පියන් කාර්ය මොකද වෙන්න ඕනේ? විශාල වෙන්න ඕනේ බිඳුවට වඩා. එහෙනම් හොඳට මතක තියාගන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියා තාපය එහෙම නැත්නම් එන්තල්පිය අගය ධන වෙනවා. එහෙනම් ආයෙත් කියනවා තාප දායක ප්‍රතික්‍රියාවක එන්තල්පිය අගය ඍණයි, තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක එන්තල්පිය අගය ධනයි. ආයෙත් කියනවා තාප දායක නම් එන්තල්පිය ඍණයි, තාප අවශෝෂක නම් එන්තල්පිය ධනයි. මේකෙත් අපි සටහනක් හදමු. මේ පැත්තට අපි ගන්නවා ශක්තිය. ඒතර ශක්තිය වැඩි කාගේද? ශක්තිය වැඩි කාගේද? ප්‍රතිඵලවල. ඒ කියන්නේ C ධන B. ශක්තිය අඩු කාගේද? A ධන B. එහෙනම් මේක ශක්තිය මොකද වෙන්න ඕනේ? ශක්තිය මොකද වෙන්න ඕනේ? අවශෝෂණය වෙන්න ඕනේ. ශක්තිය අවශෝෂණය. ශක්තිය අවශෝෂණය. ශක්තිය අවශෝෂණය. right. අපි රසායනික විපර්යාසයකදී පරිසරයෙන් තාපය රසායනික විපර්යාසයකදී පරිසරයෙන් තාපය අවශෝෂණය කරන්නේ නම් රසායනික විපර්යාසයකදී පරිසරයෙන් තාපය අවශෝෂණය කරන්නේ නම් එවැනි ප්‍රතික්‍රියා තාප අවශෝෂක එවැනි ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. එවැනි ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. ඊළඟ කරවල යන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකවල තාප අවශෝෂක ප්‍රතික්‍රියකවල මුළු අභ්‍යන්තර ශක්තියට වඩා ප්‍රතිඵලවල මුළු අභ්‍යන්තර ශක්තිය වැඩි වේ. ප්‍රතික්‍රියකවල මුළු අභ්‍යන්තර ශක්තියට වඩා ප්‍රතිඵලවල මුළු අභ්‍යන්තර ශක්තිය වැඩි වේ.
වැඩි වෙලා ගන්න නැතුව මේ ටික ලියලා මේ ටික තියලා යටින් මේ ප්‍රස්තාවය යටින් මෙහෙම දරුවක් දාලා යන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක යටින් දරුවක් දාලා යන්න තාපදායක ප්‍රතික්‍රියාවක එන්තැල්පි අගය ඍණ වේ තාපදායක ප්‍රතික්‍රියාවක එන්තැල්පි අගය ඍණ වේ ඊළඟ කරුණ ලියන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ඊළඟ කරුණ ලියන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක එන්තැල්පි අගය තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක එන්තැල්පි අගය ධන වේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක එන්තැල්පි අගය ධන වේ right ලියන මාතෘකාවක් सापेक्ष परमाणुक स्कंधे ලියන මාතෘකාවක් सापेक्ष परमाणुक स्कंधे सापेक्ष परमाणुक स्कंधे මාතෘකාව ලියන්න सापेक्ष परमाणुक स्कंधे හරි හොඳට අහගන්න सापेक्ष परमाणुक ස්කන්ධය කියලා කියන්නේ මොන හරි පරමාණුවක ස්කන්ධය මොන හරි පරමාණුවක ස්කන්ධය මේ 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී ගුණයක් වෙනවද කියලා හොයන එකට අපි කියනවා මොකක් කියලාද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එහෙනම් අපි කියමු මොකද්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ? මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය T612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කේ ගුණයක් වේද යන සෙවීමට අපි කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. එහෙනම් අපිට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මේ විදිහට ගන්න කරන්න පුළුවන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සමානයි මොකද වෙන්න ඕනේ? කිසියම් පරමාණුවක ස්කන්ධය. මෙතනට ඔයා කැමති පරමාණුවක් දාගන්න පුළුවන්. හරි. කිසියම් පරමාණුවක ස්කන්ධය. කිසියම් පරමාණුවක ස්කන්ධය. කිසියම් පරමාණුවක ස්කන්ධය. බෙදන්න ඕනේ C612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් C612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් කොච්චර ගින්ද 12 එකේ. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලැබෙන්නේ කොහොමද? කිසියම් පරමාණුක ස්කන්ධය බෙදන්න ඕනේ C612 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එකේ. මේක අපිට මේ විදිහට සුළු කරගන්න පුළුවන්. सापेक्ष परमाणुक स्कंधे समान किसियम परमाणुक स्कंध किसियम परमाणुक स्कंधे बेदानोनी C612 समस्थानिकये स्कंधे समस्थानिकයේ ස්කන්ධය 12 දැන් ඉර යටත් ගුණ කරනවා 12 ඉර උඩ ගුණ කරනවා 12 මෙයාට මෙයාවත් කැපෙනවා. හරි සාපේක්ෂ පරමාණු සමාන කිසියම් පරමාණුක ස්කන්ධය බෙදන්න ඕනේ C612 සමස්ථානිකයේ ස්කන්ධය. ඒක ගුණ කරන්න ඕනේ කීයද? 12. මෙන්න මේ සමීකරණයෙන් අපිට ලේසියෙන්ම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරගන්න පුළුවන්. එහෙනම් කොහොමද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එන්නේ? කිසියම් පරමාණුවක ස්කන්ධය බෙදන්න ඕන
C 6 12 සමස්ථානික ස්කන්ධය ගුණ කරන්න කීයද 12. මෙහෙම ලියමු. මූල ද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය දැන් මූල ද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය මෙහෙම ලියන්න. C 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් මෙහෙම ලියන්න. 12න් එකක් මේ විදිහට ලියන්න. 12න් එකක් මෙන් 12න් එකක් මෙන් කී වාරයක් වේද යන්න 12න් එකක් මෙන් කී වාරයක් වේද යන්න 12න් එකක් මෙන් කී වාරයක් වේද යන්න එම මූලද්‍රව්‍යයේ 12න් එකක් මෙන් කී වාරයක් වේද යන්න එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හඳුන්වයි. 12න් එකක් මෙන් කී වාරයක් වේද යන්න එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හඳුන්වයි. right. ඔය ටික හොඳට ලියන්න. ලියන මාතෘකාවක් ප්‍රධාන මාතෘකාවක් ලියන්න. මවුලය මේක ස්ටක් මෙදී කියලා දෙනවා. ගොඩාක් අයට බැරි මාතෘකාවක්. ලියන මාතෘකාවක් මවුලය. ඒක ගොඩක් හිමින් කරන්න ඕන එකක්. මාතෘකාව ලියන මවුලය. මාතෘකාව ලියන මවුලය. අපි ඉස්සලාම බලමු මවුලයක් කියන්නේ මොකක්ද? මේ මවුලයට අර්ථදැකීම් ගණනාවක් තියෙනවා. හරි? මවුලය කියන එකට අර්ථදැකීම් ගණනාවක් තියෙනවා. පළවෙනි එක තමයි තේ 612 සමස්ථානිකය ගන්න. හරිද? තේ 612 සමස්ථානිකයෙන් හරියටම කිරාගත් ග්‍රෑම් 12ක් තුල සේ 612 සමස්ථානිකයෙන් හරියටම කිරාගත් ග්‍රෑම් 12ක් තුල අඩංගු වෙන පරමාණු සංඛ්‍යාවට සමාන පරමාණු සංඛ්‍යාවක් නැත්නම් සමාන තැනුම් මේකක සංඛ්‍යාවක් අඩංගු පදාර්ථ ප්‍රමාණයකට අපි කියනවා මවුලයක් කියලා. right අපි ඒක ලියන්නෙමු ඉස්සරලාම. මේක හිමින් කියලා දෙන්නම්. ලියා ගන්න කොහෙම? මේ 612 සමස්ථානිකයෙන් තේ 612 සමස්ථානිකයෙන් හරියටම කිරාගත් තේ 612 සමස්ථානිකයෙන් හරියටම කිරාගත් තේ 612 සමස්ථානිකයෙන් හරියටම කිරාගත් ග්‍රෑම් 12 හරියටම කිරාගත් ග්‍රෑම් 12 තුල අඩංගු වන ග්‍රෑම් 12ක් තුල අඩංගු වන පරමාණු සංඛ්‍යාවට සමාන පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යයක පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යයක මූලික තැනුම් ඒකක යම් ද්‍රව්‍යයක මූලික තැනුම් ඒකක සංඛ්‍යාවක් අඩංගු
මූලික තැනුම් ඒකක සංඛ්‍යාවක් අඩංගු පදාර්ථ ප්‍රමාණය මූලික තැනුම් මේක සංඛ්‍යාවක් අඩංගු පදාර්ථ ප්‍රමාණය එකේ ද්‍රව්‍යයේ මවුලයක් වේ. මූලික තැනුම් මේක සංඛ්‍යාවක් අඩංගු පදාර්ථ ප්‍රමාණය එකේ ද්‍රව්‍යයේ මවුලයක් වේ. right. කොහොම නැතුව මම ඔබ හිමීට කියලා. ඔච්චර ලොකු සංකීර්ණ අදහස් වලට යන්න ඕනේ. බොහොම සරලව මෙහෙම කියන්න පුළුවන්. අපි දන්නවා ඕනම මූලද්‍රව්‍යයක් ගත්තට පස්සේ එයාට තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ආයෙත් කියනවා ඕනම මූලද්‍රව්‍යයක් ගත්තාම එයාට තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් අගයකට අපි කියනවා මොකක් කියලාද? මවුලයක් කියලා. ඕනම කෙනෙක්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් අගයකට අපි කියනවා මොකක් කියලාද? මවුලයක්. මොන අපි උදාහරණ කීපයක් ගමුකෝ. උදාහරණ කීපයක් ගමු. මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 24යි. හරි. මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 24යි. එහෙනම් මැග්නීසියම් එක මවුලයක් කොච්චරද? මැග්නීසියම් එක මවුලයක් සමාන කොච්චරද? ග්‍රෑම් 24යි. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනම කෙනෙක්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් වගයකට අපි කියනවා මවුලයක් කියලා. ඕනම කෙනෙක්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් වගයකට අපි කියනවා මවුලයක්. එහෙනම් මැග්නීසියම් එක මවුලයක් සමානයි ග්‍රෑම් 24. සල්ෆවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 32යි. එහෙනම් සල්ෆ එක මවුලයක් සමානයි කොච්චරද? ග්‍රෑම් 32. හරි. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. එහෙනම් ඔක්සිජන් එක මවුලයක් සමානයි කොච්චරද? ග්‍රෑම් 16. එහෙනම් මහ ලොකු දෙයක් නැහැ. මවුලයක් කියන්නේ මොකද්ද? ඕනම කෙනෙක්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් වගයකට අපි කියනවා මොකක් කියලාද? මවුලයක් කියලා. එතකොට මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 24 නිසා මැග්නීසියම් එක මවුලයක් ග්‍රෑම් 24යි. සල්ෆ වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 32 නිසා සල්ෆ එක මවුලයක් ග්‍රෑම් 32යි. ඔක්සිජන් වල 16 නිසා ඔක්සිජන් එක මවුලයක් ග්‍රෑම් 16යි. එච්චරයි. එහෙනම් මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත් විට මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත් විට එය මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත් විට එය මූල ද්‍රව්‍යයේ පරමාණු මවුලයකට සමාන වේ. එය මූල ද්‍රව්‍යයේ පරමාණු මවුලයකට සමාන වේ. එය මූල ද්‍රව්‍යයේ පරමාණු මවුලයකට සමාන වේ. උදාහරණ කියලා මේක ලියන්න. ලියන්න මාතෘකාවක්. මාතෘකාවක් ලියන්න. මෞලික ස්කන්ධය. මාතෘකාවක් ලියන්න. මෞලික ස්කන්ධය. මාතෘකාවක් ලියන්න. මෞලික ස්කන්ධය. මම ආයෙත් කියනවා මෞල කියන එක දැන් සාමාන්‍යයෙන් ඔයාලට ඕලෙවල් කරන කාලේ ඉඳලාම තියෙන අමාරු මාතෘකාවක්නේ මෞලය කියන්නේ. ඔක ඇත්තටම අමාරු නෙවෙයි. ඔක තේරුම් ගත්තම හරි ලේසියි. මෙහෙම තේරුම් ගන්නකො. ඕනම මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් වගයකට මෞලයක් කියනවා කියලා මතක තියාගන්නකො ඉච්චර. ඒතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් වගයකට කියන මොකක් කියලාද? මෞලයක්. අන්න අපි දවස් ආක මෙහෙම ගමුකෝ. දැන් අපේ මාතෘකාව මොකද්ද? මෞලික
ස්කන්ධය. එතන මෞලික ස්කන්ධය කියලා කියන්නේ ඕනම ද්‍රව්‍යයක මෞලික ස්කන්ධයට අපි කියනවා මොකක් කියලාද? මෞලික ස්කන්ධය. ආයෙත් කියනවා ඕනෑම ද්‍රව්‍යයක මෞලික ස්කන්ධයට අපි කියනවා මොකක් කියලාද? මෞලික ස්කන්ධය. එතන මෞලික ස්කන්ධයේ ඒකකය මොකද්ද? මෞලික ස්කන්ධයේ ඒකකය වෙන්නේ මෞලයට ග්‍රෑම් කියන එක. මෞලික ස්කන්ධයේ ඒකකය වෙන්නේ මෞලයට ග්‍රෑම්. මේ කියවනේ මෞලයට ග්‍රෑම්. අපිට ආයෙත් කියනවා මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද? මෞලික ස්කන්ධය කියලා කියන්නේ ඕනෑම ද්‍රව්‍යයක මෞලික ස්කන්ධයට අපි කියනවා මෞලික ස්කන්ධ. ඒකකය තමයි මෞලයට ග්‍රෑම්. හරි. අපිට මෞල ගාන හොයන්න ඕන අවස්ථා තියෙනවා. මෙහෙම කියනද මෞල ගාන හොයන අවස්ථාවක් කියන්නේ මෙහෙම හිතන්නකො. මැග්නීසියම් ග්‍රෑම් 24ක තියෙන මෞල ගාන සයක්. සල්ෆර් ග්‍රෑම් 64ක තියෙන මෞල ගාන සයක්. ඔක්සිජන් ග්‍රෑම් 100ක තියෙන මෞල ගාන සයක්. අනතර අපිට මෞල ගාන හොයන්න සිද්ධ වෙනෝනේ. මෞල ගාන හොයන්න පුංචි සමීකරණයක් තියෙනවා. මෞල ගාන සමාන වෙනවා. හරි? මෞල ගාන සමාන වෙනවා එම ද්‍රව්‍යයේ ස්කන්ධය. එම ද්‍රව්‍යයේ ස්කන්ධය. මෞල ගාන සමාන වෙනවා එම ද්‍රව්‍යයේ ස්කන්ධය බෙදන්න ඕනි එම ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය. එම ද්‍රව්‍යයේ ස්කන්ධය බෙදන්න ඕනි එම ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය. එම ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය. එහෙනම් මෞල ගාන හොයන්න කොහොමද? මෞල ගාන සමානයි එම ද්‍රව්‍යයේ ස්කන්ධය බෙදන්න ඕනේ එම ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය. එතකොට මෞල ගානට සාමාන්‍යයෙන් අපි සිම්පල් වෙන්නකොට පාවිච්චි කරනවා. එම ද්‍රව්‍යයේ ස්කන්ධයට සිම්පල් වෙන්න. එම ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධයට ගන්නවා කැපිටල් M. එහෙනම් n සමානයි සිම්පල් n බෙදීම කැපිටල් M කියලා. ඔයාට මෞල ගාන ගන්න එක කරන්න ඕනේ. රයිට්. ලියන්න මෞලික ස්කන්ධ. මෙහෙම ලියන්න. ඕනෑම ද්‍රව්‍යයක ඕනෑම ද්‍රව්‍යයක මෞලයක ස්කන්ධයයි. ඕනෑම ද්‍රව්‍යයක මෞලයක ස්කන්ධයයි. ඕනෑම ද්‍රව්‍යයක මෞලයක ස්කන්ධයයි. ඊළඟ කරුණ ලියන්න. ඒකකය මෞලයට ග්‍රෑම්. ඒකකය මෞලයට ග්‍රෑම්. වරන් ඇතුලේ මෙහෙම වේ. ඒකකය මෞලයට ග්‍රෑම් වේ. right. මේ ලියන්න. ගානක් ලියන්න. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. පළවෙනි කොටස ලියන්න. කාබන් මෞලයක ස්කන්ධය සොයන්න. පළවෙනි කොටස ලියන්න. කාබන් මෞලයක ස්කන්ධය සොයන්න. පළවෙනි කොටස ලියන්න කාබන් මෞලයක ස්කන්ධය සොයන්න. දෙවෙනි කොටස ලියන්න. කාබන් ග්‍රෑම් 24ක ඇති මෞල ගාන සොයන්න. දෙවෙනි කොටස ලියන්න. කාබන් ග්‍රෑම් 24ක ඇති මෞල ගාන සොයන්න. කාබන් ග්‍රෑම් 24ක ඇති මෞල ගාන සොයන්න. තුන්වෙනි කොටස ලියන්න. කාබන් මෞල 5ක ස්කන්ධය සොයන්න. කාබන්
මවුල පහක ස්කන්ධය සොයන්න. කාබන් මවුල පහක ස්කන්ධය සොයන්න. right. පළවෙනි කොටසෙන් කියනවා මවුලයක ස්කන්ධය සොයන්න. හොඳට මතක තියාගන්න. ඕනම කෙනෙක්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් වගයක් තමයි මවුලයක් කියන්නේ. ඕනම කෙනෙක්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් වගයක් මවුලයක් කියන්නේ. එහෙනම් කාබන් එක මවුලයක් සමානයි කොච්චරද? ග්‍රෑම් 24. කාබන් එක මවුලයක් සමානයි ග්‍රෑම් 24. දෙවෙනි කොටසෙන් කියනවා කාබන් එක මවුලයක් සමානයි ග්‍රෑම් 12. ඕනම කෙනෙක්ගේ මවුලයක් කියන්නේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් වගයක්. ඒතර කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කොච්චරද? 12යිනේ. එහෙනම් කාබන් එක මවුලයක් කියන්නේ ග්‍රෑම් 12. ඒතර දෙවෙනි කොටසෙන් කියනවා කාබන් ග්‍රෑම් 24ක තියෙන මවුල ගාන සොයන්න. දෙවෙනි කොටසෙන් කියනවා කාබන් ග්‍රෑම් 24ක තියෙන මවුල ගාන සොයන්න. මේක හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. මේ ගාන හදන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය අපි සාමාන්‍ය තියෙන ලේසිම ක්‍රමය. එතකොට දෙවෙනි කොටසෙන් කියන්නේ මොකද්ද? කාබන් ග්‍රෑම් 24ක තියෙන මවුල ගාන සොයන්න. මේ කාබන් එක මවුලයක් සමානයි කොච්චරද? ග්‍රෑම් 12. එහෙනම් කාබන් ග්‍රෑම් 24 ඇති මවුල ගන්න. කාබන් ග්‍රෑම් 24 ඇති මවුල ගන්න. මොකද කරන්නේ? දැන් එක මවුලයක තියෙන ග්‍රෑම් 12යිනේ. එහෙනම් ග්‍රෑම් 24ක තියෙන මවුල ගන්න වෙන මොකද කරන්නේ? 24යි ග්‍රෑම් බෙදන්න ඕන කීයද? 12යි ග්‍රෑම්. මෙයාගේ පිළිගන්න කොච්චරද? මවුල 2ක්. එහෙනම් ඕක තමයි මේක හදන්න තියෙන පළවෙනි ක්‍රමය. අපි මේකේ දෙවෙනි ක්‍රමය කරමු. දෙවෙනි ක්‍රමය. එතකොට දෙවෙනි ක්‍රමය තමයි අපේ සමීකරණය හදන එක. මොකද්ද? මවුල ගාන n සමානයි මවුල ගාන සමානයි මොකද වෙන්න ඕන? මවුල ගාන සමානයි m ද්‍රව්‍යයේ ස්කන්ධය. සිම්පල් m බෙදන්න ඕන. m ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය. එහෙනම් අපි ඉස්සරලාම හොයා ගන්න ඕනේ මේ සමීකරණය හදන්න කවුද? කාබන් වල මෞලික ස්කන්ධ. එතකොට මවුල ගාන සමානයි m ද්‍රව්‍ය ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධ. එහෙනම් අපි ඉස්සරලාම හොයා ගන්න ඕන කාබන් වල මෞලික ස්කන්ධය. කාබන් වල මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කොච්චරද? 12යි මවුලයට ග්‍රෑම්. එහෙනම් කාබන් වල මෞලික ස්කන්ධය කොච්චරද? 12යි මවුලයට ග්‍රෑම්. එහෙනම් අපේ සමීකරණය මවුල ගාන සමානයි m ද්‍රව්‍යයේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධ. එහෙනම් මවුල ගාන සමානයි m ද්‍රව්‍යයේ ස්කන්ධය කොච්චරයිද? ග්‍රෑම් 24. මෞලික ස්කන්ධය 12යි මවුලයට ග්‍රෑම්. දැන් මේ ග්‍රෑම්ට මේ ග්‍රෑම් කැපෙන මෙතන තියෙන අපි ලෙඩ කරමු නැත්නම් පැහැදිලි. n සමානයි 24යි ග්‍රෑම්. දැන් මේ ග්‍රෑම්ට මේ ග්‍රෑම් මෙතන 2යි. එහෙනම් n සමානයි 2යි. මෙහා උඩට ගියාම මව්. ඔන්න නම් ඒ ගාන හදන අපේ ක්‍රම කීයක් තිබ්බද? 2යි. හරි ඒ ගාන හදන අපේ ක්‍රම 2ක් තිබ්බා. ඒතර යාලියා ගණිත මේ ක්‍රම දෙකම ලියන්න. ඊළඟට තුන්වෙනි කොටසින් අපිට කියනවා කාබන් මවුල පහක ස්කන්ධය. කාබන් මවුල පහක ස්කන්ධය. එහෙනම් ආයෙත් කියනවා කාබන් එක මවුලයක් සමානයි ග්‍රෑම් 12. එතකොට මෙයාගේ එක මවුලයක් ග්‍රෑම් 12 නම් මවුල දෙකක් කොච්චරද? 12 2යි. මවුල පහක් 12 5. එහෙනම් කාබන් එක මවුලයක් සමානයි ග්‍රෑම් 12. එහෙනම් කාබන් මවුල පහක ස්කන්ධය. කාබන් මවුල පහක ස්කන්ධය. මොකද කරන්නේ?
දැන් එක මවුලයක් ග්‍රෑම් 12 නම් මවුල පහ ගන්න කත ගන්න ඕන. එක මවුලයක ස්කන්ධය ගුණ කරන්න ඕන මවුල ගානද 12 5. right. එහෙනම් කාබන් මවුල පහක ස්කන්ධය කොච්චරද? ග්‍රෑම් 60. right. ලියා ගන්න ඕක. තව ගන්න බැහැ. මෙන්න මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 24කි. මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 24කි. මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 24කි. පළවෙනි කොටස ලියන්න. පළවෙනි කොටස ලියන්න. මැග්නීසියම් මවුලයක ස්කන්ධය සොයන්න. පළවෙනි කොටස ලියන්න. මැග්නීසියම් මවුලයක ස්කන්ධය සොයන්න. දෙවෙනි කොටස ලියන්න. මැග්නීසියම් ග්‍රෑම් 480ක ඇති මැග්නීසියම් ග්‍රෑම් 480ක ඇති මවුල ගාන සොයන්න. තුන්වෙනි කොටස ලියන්න. තුන්වෙනි කොටස ලියන්න. මැග්නීසියම් මවුල 3ක ස්කන්ධය සොයන්න. මැග්නීසියම් මවුල 3ක ස්කන්ධය සොයන්න. right. එතකොට මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 24යි. මැග්නීසියම් එක මවුලය සමානයි කොච්චරද? ග්‍රෑම් 24. එහෙනම් ඕනම කෙනෙක්ගේ මවුලයක් කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් වගේ. මැග්නීසියම් එක මවුලයක් සමානයි ග්‍රෑම් 24. ඊළඟට මැග්නීසියම් ග්‍රෑම් 480ක තියෙන මවුල ගාන අහනවනේ. මේක ක්‍රම දෙකකටම හදන්න පුළුවන්. අයි පළවෙනි ක්‍රමයට මොකද? මැග්නීසියම් එක මවුලය සමානයි ග්‍රෑම් 24. මැග්නීසියම් එක මවුලයක් ග්‍රෑම් 24. එහෙනම් මැග්නීසියම් ග්‍රෑම් 480ක ඇති මවුල ගන්න. මැග්නීසියම් ග්‍රෑම් 480ක ඇති මවුල ගන්න. කොහොමද ගන්නවද? මුළු ග්‍රෑම් ගාන බෙදන්න ඕනේ. මුළු ග්‍රෑම් ගාන බෙදන්න ඕනේ එක මවුලයක ස්කන්ධය. එහෙනම් කොච්චරයි මවුල? 20යි. අපි එහෙනම් දෙවෙනි ක්‍රමයේදී දෙවෙනි ක්‍රමය. එතකොට දෙවෙනි ක්‍රමයෙන් හොයන්නේ කොහොමද? සමීකරණය. මොකක්ද සමීකරණය? n සමානයි සිම්පල් n බෙදීම කැපිටල් N. එහෙනම් n සමානයි සිම්පල් n කොච්චරද? ග්‍රෑම් 480යි. කැපිටල් N කොච්චරද? ග්‍රෑම් 24යි. මේක ඇත්තටම ගත්තලා හොයාගන්න කැපිටල් N කියන්නේ මොකක්ද? මෞලික ස්කන්ධය. එහෙනම් මෙයාගේ මෞලික ස්කන්ධය යමු. මැග්නීසියම් වල මෞලික ස්කන්ධය. මැග්නීසියම් වල මෞලික ස්කන්ධය. කොච්චරද? 24යි. මෞලයට ග්‍රෑම්. එහෙනම් මෙතන කොච්චරද? 24යි. මෞලයට ග්‍රෑම්. 24යි මෞලයට. එහෙනම් n සමානයි. මෙයාට මෙතන 20. එහෙනම් n සමානයි 20. මෙයා උඩට ගියාම මවුල. එකම උත්තරය. තුන්වෙනි කොටසේ කියනවා
මැග්නීසියම් මවුල 3ක ස්කන්ධය. එහෙනම් මැග්නීසියම් එක මවුලයක් සමානයි ග්‍රෑම් 24. එතන මැග්නීසියම් එක මවුලයකනේ ග්‍රෑම් 24 තියෙන්නේ. මවුල දෙකක නම් මොකද ගන්න ඕන? 24 ගුණ කරන්න ඕන දෙකේ. මවුල 3ක නම් 24 ගුණ කරන්න ඕන 3. එහෙනම් මැග්නීසියම් මවුල 3ක එක. මැග්නීසියම් මවුල 3 ස්කන්ධයක් මොකද ගන්න ඕන? ග්‍රෑම් 24 ගුණ කරන්න ඕන. දෙගොල්ලෝ ගුණයෙන් දෙකේම අයද. ග්‍රෑම් නේද? right clear. මම හිතනවා අද උගන්වපු ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. මම හිතනවා අද උගන්වපු ටික වලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ වගේම වීඩියෝස් අපි එක දිගටම දානවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක දාපු ගාම වීඩියෝ එක බලන්න. ඒ සඳහා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊළඟට ඔයාලට අපේ online class වලට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඔයාලට අපේ online class වලට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp පණිවිඩයක් එවන්න 071 317යි 89යි 95 071 317යි 89යි 95 කියන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපේ online පන්ති වලට සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් ආයුබෝවන්.